මේ ධර්ම දේශනාවල අර්ථය තමයි ඔබ ගුණවත් කිරීම, ඔබ සිල්වත් කිරීම, ඔබගේ සිත තුනුරුවන් කෙරෙහි පැහැදවීම. ඒකට හේතුව මොකද්ද? මේ අපි යන්නේ භයානක සසරක. පින්වතුනි, අපිට රෝගයකට බෙහෙත් ගන්න උනත් අපිට ලෙඩක් තියෙනවා කියලා අපි දැනගන්න ඕන. ලෙඩක් තියෙනවා කියලා පිළිගන්න ඕන. ලෙඩේට බෙහෙත් ඕන කියලා අපි ඒක කැමැත්තෙන් ඒ බෙහෙත ගන්න ඕන. ඒ වගේ මේ බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ අපිට සංසාර රෝගය කියන එක අපිට තේරෙන්න ඕන. කල්පනා කරනවා නම් කෙනෙකුට පහුගිය කාලේ ඇතිවෙච්ච ව්‍යසන, කරදර, විපත්ති ජීවිතය ගැන හිතන්න හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක්. අහනවා මිනිස්සු, මොකද්ද හාමුදුරනේ මේ වාගේ නස්පැත්ති වෙන්න හේතුව? මේ වාගේ ව්‍යසන වෙන්න හේතුව? ගම් පිටින් ගහගෙන ගියා. කඳු පිටින් නාය ගියා. ගෙවල් පිටින් යට වුණා. තුන් හිතකින්වත් හිතපු නැති තැන් වලින් වතුර ගලාගෙන ගියා. මිනිස්සු බොහෝමයක් මිනිස්සු මැරුණා. ළමයි 70 ගානකට වඩා මව්පියවරු අහිමි වුණා. දරුවන් ඉන්නෝ දෙමව්පියෝ අහිමි වෙලා. පවුල් 70 ගානක්. ඔය පෞද්ගලික කාල විපත්තිවල කුසදරු අම්මලා පස්වලට යට වුණා බඩවල් මෙහෙම අල්ලගෙන. එක තාත්තා කෙනෙක්ගේ මේ කරගානට පස් පිරිලා මඩ වතුර මඩ. එයාව පාදා ගන්නකොට එයා කියනවා මාව පාදන්න එපා. මගේ අත්වල මගේ ළමයි දෙන්න එල්ලිලා ඉන්නවා. අනේ ළමයි ගන්න කියලා. මිනිස්සු එහෙම මැරුණේ. ගෙවල් දොරවල් එහෙම බලාගෙන ඉඳින් කඩාගෙන වැටුණා. ගියක් හදාගන්නේ කොහොමද? මිනිස්සු කොච්චර බලාපොරොත්තු ඇතුවද? නැකත් බලලා, පහම් පත්තු කරලා, මුල් ගල් තියලා, පිරිත් කියලා ගෙවල් එහෙම කඩාගෙන වැටුණා. යාන වාහනයක් ගන්න මිනිස්සු කොච්චර ප්ලෑන් කළාද? මතකද ඔබ පළවෙනි වාහනේ ගත්ත විදිය? කොල්ලෙක් කුරුට්ටෙක් බයික් එකක් ගත්තත් කොච්චර ආසාවෙන්ද ගන්න. ඒ වාහන පස්වලට යට වෙච්ච හැටි දැක්කද? ගහගෙන ගිය හැටි දැක්කද? ව්‍යසන, විපත්ති, ඉඩම් කඩම් ගෙවල් දොරවල් රකින්නේ කොහොමද? හතර මුල්ලේ ආරක්ෂක යන්ත්‍ර වලේලාලා, පොඩි බෝතල් වගේ වලේලාලා ගේ හතර කොනේ ඉල්ලලා මිනිස්සු ගෙවල් ඉඩම් රැකගන්නේ. ගේට්ටු ගහගෙන, පැට ගහගෙන, ඒ ඔක්කොම එකට මුහු වෙලා ගහගෙන ගියා. උසස් පෙළ විභාගෙ ලියපු ළමයි තව එක පේපරයක් ලියන්න තිබ්බේ. ඒ ළමයි මැරිලා ගියා. සමහර ගෙවල් වල ඔබ දන්නවා ගැරන්ටි ඇල්ලේ මීට මාස කිහිපයකට කලින් බස් එකක් පෙරලිලා ඒ ගමේ මිනිස්සු එකතු වෙලා ඒ බස් එකේ හිටපු මිනිස්සු බේරගත්තා. ඒ ගමේම මිනිස්සු ඒ කන්දෙම පස් වලට යට වෙලා ගියා. ගෙවල් එකක් සමහර ගම් වලට එකතු වෙලා. මම අහලා තියෙන විදිහට ලංකා සිටිය මේ ගම්මාන දෙකක් නැති වුණා. ඒ ගම්මාන දෙකේ මිනිස්සු නැහැ දැන්. ඒ සමහර ගෙවල් වල ගම්මාන වල එක ගෙදරක් ඉතුරු වෙලා. ඒ මිනිස්සු කියනවා අපිව මෙහින් කොහෙට හරි ගිහින් අරින්න. මේ පස් යටින් විලාප හඬක් ඇහෙනවා කියනවා. ගලක් පෙරලීගෙන එනකොට කවුරු හරි දුවන්නේ දඩි පිටි ගාලා වේගෙන්. ඒ වගේ මේ කවුරු හරි දුවන හඬ ඇහෙනවා කියනවා.
රාත්‍රියට ඇස් පියා ගන්න අමාරුයි කියනවා. අපිවත් කොහෙට හරි ගිහින් දාන්න කියනවා. සමහර මිනිස්සු කියනවා මේ ගම්මාන බලලා ඇවිල්ලා මෝ ඒව දැක්කට පස්සේ ජීවත් වෙලා මොකටද කියනවා. බලන මනුස්සයාට ජීවත් වෙලා මොකටද කියලා හිතෙනවා නම් ඒ ගම්මාන වලින් ඉතුරු වෙච්ච අයට සමහර අයට හිතෙනවා ඇයි අපි ඉදිරෝනේ කියලා. තාත්තා කෙනෙක් පස් උඩ ඇවිදිනවා මගේ ළමයිගේ ඇඳුමක්වත් හොයාගන්න. අම්මා කෙනෙක් ගලක් උඩ ඉඳගෙන ඉන්න දුව ගියා දැන් එයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වාගේ දේවල් දැක්කට පස්සේ හිතන්න කිව්වා මමත් සංසාරේ ওই විදිහට දුක් විඳා කියලා. ආයමත් ඒ දුක අපිට ලැබෙනවා. ඔන්න ඔය වාගේ දුක් අන්දරා අපිට ලැබෙන නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ සංසාරයෙන් එතර වෙන්න කියලා. නැත්තම් ඔය මේ ළමයි ෆෝන් පාවිච්චි කරනකොට බුදුරජාන් වහන්සේ තරහ නැහැ. ඔයාලා ඉස්කෝලේ යනකොට බුදුරජාන් වහන්සේ තරහ නැහැ. ඔයාලා කැම්පස් යනකොට බුදුරජාන් වහන්සේ අමනාප නැහැ. ඔයාලා කසාද බඳිනකොට බුදුරජාන් වහන්සේ අමනාප නැහැ. ඔයාලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් හොඳට ජීවත් වෙනවට අකමැත්තෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර වෙන්න කිව්වේ. ඔන්න ඔය වගේ භෝග ව්‍යසන, රෝග ව්‍යසන, ඥාති ව්‍යසන ආයමත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පටාචාරාගේ ජීවිතේට සුළි කුණාටුවක් ආවා. මහෝ වැස්සක්. මිනිස්සයත් මැරුණා. දරුවෙක් ගඟේ ගහගෙන ගියා. දරුවෙක් කුකුස්සෙක් කරන් ගියා. සුළි කුණාටුවට කඩා වැටුණ ගේ අම්මයි තාත්තයි සහෝදරයයි යට වෙලා මැරුණා. අමාරුවෙන් මිනි තුන අරන් ගිනි තිබ්බා. දුන් ජාලාව පේනවා. ඈ දිව්වා. ඇගේ ගත දැවටි වස්ත්‍ර කටු රොහල් වල දැවටුණා. ඇඟ පසාරු කරගෙන ඇඟ සීරිලා ලේ වැක්කිරුණා. වස්ත්‍ර වැටවල් වල පටලැවුණා. නිරුවතින් දිව්වා. හැබැයි ඈ ඊතර වුණා. ඈ ඊතර වුණ නිසා මේ පාර සුළි කුණාටුවට පටාචාර අහුන්නේ නැහැ. අඟුලිමාල ඊතර වුණ නිසා ආය ඔහු අතින් මිනි මැරුන්නේ. පුතුමල ශෝකෙන් කිසා ගෞතමී ඊතර වූ නිසා ආයෙත් මේ ගම් වතුරට සුනාමියට දරුවෙක් මැරිලා අඬන අම්ම කෙනෙක් උනේ නැහැ. හැබැයි ඊතර උන්නේ නැත්තම් ওই පටාචාර මේකටත් අහු වෙනවා. ওই කිසා ගෞතමී මෙතනත් දරුවෙක් මැරිලා අඬනවා. ඔබටත් මටත් ඊතර වෙන්න බැරි වුණා. මිනිස්සු අඬන දිහා බලන්න අම්මා නැති වෙලා, ඉඩ කඩක් නැති වෙලා, දරුවෝ නැති වෙලා අඬන හැටි බලන්න. බලාගෙන ඉන්න ඇස් වලින් වැටෙන කඳුළු දිහා. මහණෙනි, මේ එක එක්කෙනා ගත්තොත් ඔබ අම්මා නැති වෙලා අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. තාත්තා මැරිලා අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි. එක එක්කෙනා ගානේ කොහොම ඇඬිල්ලක්ද? කොහොම ඇඬිල්ලක්ද? ඔබ පළවෙනි වතාවට නෙවෙයි අඬන්නේ. අවසන් වතාවට නෙවෙයි අඬන්නේ. ඉච්ඡර දීර්ඝ සංසාරය. ඒකයි ඊතර වෙන්න කිව්වේ. මට හොඳ නෝන කෙනෙක් හම්බුණා කියලා තරුණ පුතාලා ඇයව විවාහ කරගන්නවා. මට හොඳ මහත්තයෙක් හම්බුණා කියලා දූලා ඔයාලා මහත්තයෙක් විවාහ කරගන්නවා. ඇත්තම කතාවක් කියන්නම්. ඔයාලට නිවන් දකින්න ජීවිතේ දක්වාම නිවන් දැක්කොත් ඒ ජීවිතේ දක්වා කවදාවත් ඔයාට අලුත් නෝන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. අලුත් මහත්තයෙක් හම්බ වෙන්නේ නැහැ. හේතුව ඔය මහත්තයාම ආත්ම භාව ගණනාන්
ඔයාගේ මහත්තයා වෙලාම ඉපදිලා තියෙනවා. ඔය නෝනාම ආත්ම භාව ගණනාවක් නෝන වෙලා ඉපදිලා තියෙනවා. ආයෙ ගණන් කරන්න බෑ. ඔයාට කොහින්ද මේ විශ්වයේ සිසාරා හෙව්වත් ඔයාට අලුත් නෝන කෙනෙක් හොයා ගන්නම බෑ. අලුත් මහත්තෙක් හොයා ගන්නම බෑ. පෙරුම් පුරණ සංසාරයේ මහ බෝධිසත්වයන්ටත් චින්චිමානිකාවත් එක්කත් පවුල් කණ්ඩ ඕන. චින්චිමානිකාවත් බිරිඳ වෙලා ඉපදිලා තියෙනවා. යසෝදරා විතරක් නෙවෙයි. ඔයාට අලුත් තාත්තා කෙනෙක් හොයා ගන්නවම බෑ. අලුත් අම්මා කෙනෙක් හොයා ගන්නවම බෑ. මව් නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක් නෑ සංසාරේ. පෙරුම් පුරණ සංසාරේ දේවදත්තත් අපමහ බෝසතුන්ගේ තාත්තා වෙලා ඉපදුණා. ඉතින් අලුත් තාත්තලා කොහෙන්ද? අලුත් අම්මලා කොහෙන්ද? අලුත් දරුවෙක් හොයා ගන්නම නෑ සංසාරේ. දුව නොවිච්ච කෙනෙක් නෑ, පුතා නොවිච්ච කෙනෙක් නෑ. පෙරුම් පුරණ මහා බෝධිසත්වයන්ට පුතා වෙලත් දේවදත්ත ඉපදුණා. ඔහොම යන්නේ මේ සංසාරේ. අලුත් කියලා දෙයක් මොකවත්ම නැහැ. ඒක නිසා තමයි මේකෙන් ඈතර වෙන්න කිව්වේ. කියන්නේ කිසිම දේරුමක් නැහැ. අතාරින්නත් බෑ. ඒ තරම් දීර්ඝ සංසාරය. නොකරපු දෙයක් නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ අර ඉපදිච්ච නැති තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම දුක් විඳින කෙනෙක් ගැන දැකලා හිතන්න කිව්වා. මම ওই විදිහට දුක් විඳා කියලා. කතා කරන්න බැරි ගොළු කෙනෙක් දිහා බලන්න. ඔබම කල්පනා කරන්න ආත්ම භාව කීයක් ගොළු වෙලා අපි ඉපදුනාද? ඔබ විශ්වාස කරනවා නම්, ඒ දහම අදහනවා නම්, ওই කටවල් වලින් මිනිසුන්ට ගරහන්නේ නැහැ පින්වතුනේ. දැන්වත් මේ බණපද තේරෙනවා නම් ඔය අනුන්ට නිඳා කරන්න එපා. ඔය ගෙවල් වල රණ්ඩු සරුවල් පොඩ්ඩක් නතර කරන්න. කතා කරන්න බැරුව ගොළුව අතපය එහෙ මෙහෙ කරමින් ඉඳලා තියෙනවා ආත්ම භාව මෙච්චරයි කියලා කියන්න බෑ. කන් ඇහෙන්නේ නැතුව ඉපදිච්ච ආත්ම භාව මෙච්චරයි කියන්න බෑ. මොකවත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා ওই කන් වලින් අනුන්ගේ ඕපදු පහන්න එපා. අනුන්ගේ කුණුහර පහන්න එපා. බුදුබණ පද අහලා ওই කන් සුද්ධ කරගන්න. කන් සනීප කරගන්න. කන් පිරිත් බලෙන් සුවපත් කරගන්න. බුදුබණ පද අහලා. බීරන් වෙලා ඉපදිච්ච වාර මෙච්චරයි කියලා කියන්න බෑ. අතපය නැතුව අතපය කැපිලා කොටම් බවට පත් වෙලා අපි ඇඟ කොටයක්. ඒ වගේ කෙනෙක් දැක්කට පස්සේ හිතන්න මම කොච්චර අත් දෙක නැතුව අත් දෙක කොටෙක් වෙලා ඉපදුනාට පස්සේ ඒ ආත්ම භාවයම අතින්පත් කරනවා කියලා එකක් නැහැ. මිනිස්සෙක් විදියට ඉපදිලා කවුරුවත් අප උපස්ථාන කරන්න නැතුව බල්ලෙක් විදිහට බත් කන්න නැති කෙලවරක් නැතුව. මේ ජීවිතය කියන්නේ මහා බෝධිසත්වයෝ සංසාරේ අනද තෙරුන්ට උපදෙස් දෙනවා. ඒ කාලේ රොඩි ගමක ඉපදිලා. ඒ අම්මලා ඒ චූටි දරුවෝ ගම අයිනේ ගහක් යට නිදි කරවලා රිදි කෑල්ලක දර හොයන්න යනවා. එතකොට ගමේම ඉන්න බලු පැටව බල්ලෝ ඇවිල්ලා අර ගහ යට ඉන්නවා. අර ළමයිනුත් ඉන්නවනේ. ගෙවල් වලට පුරුදු වෙච්ච බල්ලන් බැල්ලියන්. අර චූටි ළමයි නැගිටිනවා. දැන් අම්මලා දරට ගිහිල්ලා. ඒ ළමයි
බඩගින්නෙන් එහි මේ පෙරලෙනවා. පෙරලිලා ළඟ බුදියාගෙන ඉන්න බැල්ලියන්ගේ කිරි දෙන බැල්ලියන්ගේ තන බුරුල්ලට කට තියාගෙන මනුස්ස ජීවිතේ ඉපදිච්ච අර චූටි ළමයා බැල්ලිගෙන් කිරි බනවා. එතකොට අනිත් බැල්ලියෝ ලෙව කනවා එංග. ඔයා කියන්නේ මං පෙරුම් පුරන බෝධිසත්වයන්ට ඕක වෙලා තියෙනවා. පෙරුම් පුරන අනන්ත මහ තෙරුන්ට ඕක වෙලා තියෙනවා. අපිට මොනව වෙයිද? අපි තරහ ගිය ගමන් බැල්ලි කියලා බය සැරට බයිනවා බල්ලා කියලා බයිනවා. අපේ කර්ම අපිට විපාක දෙන්න ගත්ත ගමන් උන්ගෙම කිරි බොන්න වෙනවා. ඒ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි කිව්වේ සසරින් එතර වෙන්න කියලා. සංසාරයෙන් එතර වෙන්න කියලා වදාළා. මේක ඉච්ඡර භයානකයි. කලාතුරකින් මනස උප්පත්තිය ලැබෙන්නේ. ඔබ අහලා තියෙන මෝර ජාතකේ රත්තරම් පාට මොනරාගෙන් බනහන්ට අගබිසවට 12ක් උපන්නා. මොනරා පිරිතක් කියන නිසා බ්‍රහ්මචාරී නිසා අල්ලන්න බෑ. නමුත් සෙබඩියක්ගේ මාර්ගයෙන් අර පිරිත් කියන එක නතර කළා මොනරා අල්ලුව රත්තරම් පාට. රජ්ජුරුව ළඟට ගෙනාවා. රජ්ජුරුව මොනරාහම ඇයි මාව ගෙනාවේ? උඹගේ මස් කෑවොත් අමරණීය වෙනවා. ඊට පස්සේ කිව්වා හරි. ඔබට පුළුවන් ද රජතුමනි මාව මරන්න? පුළුවන් කිව්වා. ඉතින් රජතුමනි මමත් මැරෙනවා නම් මගේ මස් කන අය කොහොමද නොමැරෙන්නේ? ඊට පස්සේ කිව්වා උඹ ඔච්චර ලස්සනයි. රජතුමනි මම මීට කලින් හිටියේ දෙව්ලොව. ඊට කලින් මේ පෘථුවියේ හිටපු මේ රාජධානියම සක්විති රජුරෝ. රජතුමා hina වුණා. hina වෙන්න එපා රජතුමනි. ඔබගේ මඟුල් පොකුණේ වතුර සියල්ල ඉවත් කරන්න. ඒ පොකුණ ඇතුලේ මං ඒ කාලේ ආකාශයෙන් ගිය ස්වර්ණ යානාව රත්තරන් කරත්තේ පොකුණ ඇතුලේ තියෙනවා. ඔබතුමාගේ පරම්පරාවේ කවුරුත් මේ පොකුණේ වතුර ඉහලා නැහැ. පොකුණේ වතුර ඉස්සා රත්තරන් කරත්තේ මත වුණා. එතකොටයි පිළිගත්තේ මේ මොනරා කලින් ජීවිතේ දෙව්ලොවේ ඊට කලින් ජීවිතේ සක්විති රජ කෙනෙක්. අප මහ බෝධිසත්වයෝ සක්විති රජ වෙලා ඊළඟ ජීවිතේ දෙව්ලොව ඉපදිලා ඊළඟ ජීවිතේ මොනරෙක් වුණා නම් අපි ගැන කවර කතාවද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද? ඔබගේ ඊළඟ උප්පත්තිය කොහොම වෙයිද? සත්තු සර්පයි කතා කරනවා කටහඬක් අහලා තියෙනවද? පිඹිනවා හැර බූස් බූස් ගාලා පිඹිනවා හැර නයි පොළොන්ගේ කතාවක් අහලා තියෙනවද? මනුස්ස ලෝකේ ඉන්න කාලේ කච්ච ගගා එක එක්කෙනාගේ ඕපදූප කියමින් කටෙන් ගඳ ගහනවා. කටෙන් ලෝකෙට පැතිරෙනවා ගඳ. කුණුහරප, කේලම්, හිස් වචන, පරුස වචන. මගේ මුනිදුගේ මුව මඩලෙන් පිට උනේ ධම් සුවඳ. මිනිසුන්ගේ කටවල් වලින් ගඳ විහිදෙනවා. අනුන්ගේ ඕපදූප. ඉපදුනොත් එහෙම බූස් ගගා පිඹ ඉන්න ආත්ම භාවවල ආත්මෙන් කටින් වචනයක්වත් පිට වෙන්නේ. පින්වතුනි මහ භයානක තැනක අපි මේ ඉන්නේ. ඕවා දැනගෙනයි බුදුරජාණන් වහන්සේ ඊතර වෙන්න කිව්වේ. මේ ඔයාලා ෆෝන් එකක් පාවිච්චි කරනවට තරහට නෙවෙයි. ඔයාලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවට තරහට නෙවෙයි. මේක භයානක නිසා.
වැඩිපුරම සත්තු නිරේ උපදිනවා. තිරිසන් සත්තු අතර උපදිනවා. පින්වතුනි චීනයට යන්න ඕන බලන්න. තායිවානය, තායිලන්තය පන්න පිටින් සත්තු මරනවා. සතා වෙනම ෆාම් තියෙනවා සත්තු සර්පයෝ ලක්ෂ ගණන් හදනවා. පන පිටින් තෙල් චාච්චියට දාන්න. බුදුරජාණන් වහන්සේ වදාළානේ ඔය දුක් හිතනකොට දකින්නකොට හිතන්න කියලා මමත් ඔහොම දුක් විඳා කියලා. චීනේ සමහර අය සමහර කාන්තා පිරිසක් ඉන්නවා බඩට දරුවෝ හදාගෙන ඒ දරුවෝ බිහි කරන්නේ නැතුව දරු කලලේ වෙනම අරගෙන තම්බල කනවා. අත ඌස් ගෑවට ඔබ ඉපදුනොත් ඒ රටේ ඔයා ඒක කරන්න පුළුවන්. ඔයා ඒ රටේ ඉපදුනොත් ඔයාගේ අතින් ඒක වෙන්න පුළුවන්. දැන් ඌස් ගෑවට. පෞගිය කාලේ මෙහින් නාය යනවා, මෙහින් ගම් වතුර ගලනවා, මෙහින් ගෙවල් ගහගෙන යනවා. ඒ එන වතුරේ ඉන්න මාළු මිනිහෙක් තලනවා. දුටුවා නේද ඔබ? හැබැයි මතක තියාගන්න. ඔය මිනිහයාගේ පුතා ඔයා නම් තාත්තා තලන මාළු ටික ගන්න භාජනය උස්සගෙන ඉන්නේ ඔයා. ඔය මිනිහයාගේ බිරිඳ ඔයා නම් ඒ තල්ලගෙන මාළු ටික බදින්නේ ඔයා. ඔයා ඒක ඔයාට ඔයාගේ අතින් ඒක නොඋනේ ඔයා වෙන තැනක ඉපදුන නිසා. විශ්වාසයි චීනේ ඉපදුනොත් ඔය තායිවානේ තායිලන්ත ඔය වගේ රටවල් වල ඉපදුනොත් ආය පන පිටින් සත්තු ඔය විදිහට මරන්න තෙල් චාච්චිට දාන්න තම්බන්න ඔයා බය වෙන්නේ නැහැ. ඔයා මේ රටේ ඉපදිලා ඔයා උයනකොට ඔයාගේ තෙල් චාච්චියට මැල්ලුන් ටිකක් දාන්න ඔයා බය වුණාද? තෙල් චාච්චියට මිරිස් දාලා බදින්න ඔයා බය වුණාද? නැහැ. දැක්ක දේ කළා. ඔයා ඉපදෙන ඊළඟ ආත්ම භාවය ඔයා දැක්ක දේ කරනවා. පින්පව් කුසල් අකුසල් හැම තැනකම කතා කරන්නේ නැහැ. භයානක තැනකට යන්න ඔබ ලැහැත්ති. අවසාන තැනයි මේ නැවතිලා තියෙන්නේ. පුළුවන් නම් බේරිණ යනින්ලා කියලා උස්ව හඬන නගයි මේ ධම්සෝද. බුදුරජාණන් වහන්සේත් වදාලා බුදු කෙනෙක් පහළ වෙන්න කලිනොත් හඬක් නැගිනවා බුදුරෙක් පහළ වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනය නැසෙන්න කලිනොත් උස්ව හඬක් නැගෙනවා බුදු සසුන නැසෙන්න ළඟයි බේරියන්නලා කියලා. මේ ඒ හඬ අමුතුම ලෝකයක්. ඉස්සරහට එන්නේ අමුතුම ලෝකයක්. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයෙන් බේරෙන්න සිතිවිල්ලක්වත් පහල කරන්න පුළුවන් මේ යුගයේ විතරයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කල්පයක් කියන්නේ කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක අවුරුදු වලින් කියන්න බෑ. ස්වාමීනි උපමාවක් ගත්තොත් යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියක් තියෙනවා. නගරයක්. ඒකේ තනිකර අබ පුරවලා තියෙනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක්. කිලෝමීටර් 10යි 10යි 10ක දිග උස පළල තියෙනවා. අවුරුදු 100කට එක බෑටයක් අයින් කරනවා. ඒ අබ පෙට්ටිය අබ ඉවර වුණත් කල්පේ ඉවර වෙන්නේ නැහැ. එච්චර කල්පේ කියන එක දිගයි.
මේ මහා භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදවරු 5 පහළ වෙන්නේ මේ කල්පයේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ. මේ කල්පයේම බුදවරු නැතුව කොටස් 4ක් තව තියෙනවා. මේ කල්පයේම ඊරවල් 7ක් බයන් ඊට පස්සේ මේක සුළුපටු සංසාරයක් නෙවෙයි. එක කල්පයක අපි ඉපදෙන ආත්ම භාවවල ඇටකටු දිරන්නේ නැතුව ඉතුරු වුණොත් රජගහ නුවර තියෙන විශාලම පර්වතය තමයි වීපුල්ල පර්වතය. වීපුල්ල පර්වතයේ තරම් ඇටකටු එකතු වෙනවා කියෝ. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අපි කොච්චර කල්ප ඉපදිලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟ පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙන තැන දක්වා කිලෝමීටර 1000 ගාණක්. ඒ ගඟේ පළල සමහර තැන්වල කිලෝමීටර 10ට වැඩිය තියෙනවා. ගඟේ පළල දිග කිලෝමීටර 1000 ගාණක්. ඒ පටන් ගන්න තැන ඉඳලා අවසාන තැන දක්වා වැලි කැට ගණන් කළත් අපි උපන් ආත්ම භාවවල කල්ප ගාන ගණන් කරන්න බෑ. අවුරුදු ගාන නෙමෙයි කල්ප ගාන. දැන් ඔයාලා හිතන්න එක කල්පයක ඇට සැකිලි ටික වේපුල්ල පර්වතේ වගේ නම් ඔයාලා ඉන්දියාවේ ගියාට පස්සේ එහෙම නැත්නම් ඔයාලගේ මිදුලේ තියෙන වැලි මිටක් අරගෙන එක වැලි කැටයක් අරන් තියලා හිතෙන් හිතන්නකෝ වේපුල්ල පර්වතේ තරම් ඇටකටු ගොඩක්. තව වැලි කැටයක් අරන් දාලා ආයෙ හිතන්නකෝ වේපුල්ල පර්වතේ තරම් ඇටකටු ගොඩක්. තව වැලි කැටයක් අරන් ආයෙ හිතන්නකෝ වේපුල්ල පර්වතේ තරම් වැලි කැට ගොඩක්. කොච්චර ඉපදිලා තියෙනවද? කොච්චර ඉපදිලා තියෙනවද? කොච්චර කණ්ඩ ඇතිද? කොච්චර බොණ්ඩ ඇතිද? කොච්චර දරුවෝ හදලා ඇතිද? කොච්චර කාමයේ සේවනය කළා ඇතිද? කොච්චර ගෙවල් හදලා ඇතිද? තවම එපා වෙන්නේ. ඕකටයි කිව්වේ අවිද්‍යාවෙන් වැහුණා, තණ්හාවෙන් බැඳුණා. ඉවරයක් නෑ මේකේ. අපිට හිතෙන්නේ හැම දෙයක්ම අලුත් කියලා. ෆෝන් එකක් ගත්තට පස්සේ මේ චූටි දූල පුතාලට තරුණ දූල පුතාලට හැම දෙයක්ම අලුත් කියලා හිතෙනවා. අලුත් දේවල් නෑ. ඉතින් ඔහොම යන සංසාරේ මනුස්ස උප්පත්තියක් ලැබෙන්නේ කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ කලාතුරකින්. අවුරුදු 100කට වතාවක් කැස් බෑවෙක් එනවනම් මොහොතෙන් උඩට එයාගේ කැහෙන් නම් පේන්නේ මොහොතේ පහ වෙන විය ගහක් සිදුරක් තියෙන ලීයක සිදුරටම අර ඇහැ මොහොතේ මතුවෙනකොටම ඇහැ ඒකටම සම්බන්ධ වුණොත් එකටයි කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා කියන්නේ. එච්චර අමාරුයි මිනිස්සෙක් වෙනවා කියන්නේ. පැහැදිලිද? එහෙම උප්පත්තියක් ඔබ ලැබුවේ. ඒ මිනිස්සු අතරින් මැරෙන අය අතරින් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආය මැරිලා මිනිස්සෙක් වෙන්නේ නැත්නම් දෙවියෙක් වෙන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් ආය සතර අපායට යනවා. ලේසි නෑ. ඔබ කොච්චර අමාරුවෙන්ද මිනිස්සෙක් උනේ. හැබැයි මේක ඒ මිනිස්සයාට කොච්චර ආය මිනිස්සෙක් වෙන්න කොච්චර අමාරුද? ඔන්න ඔය සියල්ල දන්න දකින ඇත්ත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ සසරින් එතර වෙන්න කිව්වා. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ
මේක සතෙකුට කරන්න බෑ ඊතර වෙනවා කියන එක. පෙරේතයෙකුට මේක කරන්න බෑ, නිරිසතාට කරන්න බෑ. මේක මිනිස්සෙක් කරන දෙයක්. ඒකයි ඊතර වෙන්න කිව්වේ. ඔයාලා ෆෝන් පාවිච්චි කරනවට තරහටවත්, කාලා බීලා ඇඳලා ඉන්නවට තරහටවත්, ඔයාලා ඉගෙන ගන්නවට තියෙන තරහටවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඊතර වෙන්න කිව්වේ. මේ සංසාරේ කෙලවරක් නැතුව ඉපදි ඉපදි මෙරි මෙරි දුක් අනුභව කර කර යන නිසා. පින්වතුනි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ට තිබ්බ කාලයක් තිබ්බා මේ කල්පේ. අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ට තිබ්බා. මිනිස්සු අතරම ඇති වුණ හොරකම, ප්‍රාණඝාතය, කේලම, බොරුව, ඒ වගේ පව්කම් ටික සිද්ධ වෙනකොට වැරදි කාම සේවනය, දරුණු වචන කතා කිරීම, අනුන්ගේ දේවල් වලට ආස කරන එක, තරහ යන එක, දරුණු ද්වේෂය එන එක මිනිස්සු අතර ඇති වුණා. ආයුෂ අඩු වෙලා ගියා. පින්පව් විශ්වාස නොකරන එක ඇති වුණා. මිත්‍යා දෘෂ්ටිය. තව ආයුෂ අඩු වුණා. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්ම පහළ වුණා ලෝකේ. අධර්ම රාගය කියලා කියන්නේ රාගය ඇති වෙන්න ඕන නැති තැන්වලත් රාගය උපදිනවා. දැන් අපි කියමුකෝ ගුරුවරයෙකුට ශිෂ්‍යයෙක් ගැන. රාගය ඇති වෙන්න යුතු තැනක් නෙවෙයි. ඇති වෙනවා. අන්න ඒකට කියනවා අධර්ම රාගය. එතකොට ආයුෂ අඩු වෙනවා. ශිෂ්‍යයෙකුට ගුරුවරයා ගැන රාගය උපදිනවා. දෙමව්පියන්ට සමහර තාත්තලාට දරුවෝ ගැන උපදිනවා. අධර්ම රාගය, විෂම ලෝභය. මේ ලෝකේ මේ ලෝභකමට මිනිසුන්ගේ ලෝභය තියෙනවා මිනිසුන්ගේ. නමුත් ලෝභය විෂමව උපදිනවා. පුරුෂයෙකුට පුරුෂයෙක් ගැන ලෝභය උපදිනවා. ස්ත්‍රියකට ස්ත්‍රියක් ගැන ලෝභය උපදිනවා. විෂම ලෝභය. මිත්‍යා ධර්ම. මේ ලෝකේ තියෙන සම්මතය, සදාචාරය ඉක්මවලා මිනිස්සු හැසිරෙන්න ගන්නවා. මිත්‍යා ධර්ම. මිත්‍යා දෘෂ්ටික දේවල්. එතකොට මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා යනවා. දෙමව්පියන්ට ගුරුවරුන්ට ගරු කරන්නේ නැතිව යනවා. ඔන්න ඕවා ලෝකේ පහළ වෙලා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණා. එතකොට පින්වතුනි, අවුරුදු 80000ට තිබ්බ ආයුෂ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට අවුරුදු 100ට අඩු වුණේ ඔන්න ඔය වැඩපිළිවෙලින්. මේ ලෝකේ කලින් පහළ වුණේ බුදුවරු අවුරුදු 80000, 70000, 40000, 30000, 20000 ඔය වගේ කාලවලදී තමයි බුදුවරු පහළ වුණේ. මේ ලෝක ඉතිහාසයේ සම්බුදු වංශ කතාවේම අවුරුදු 100ක් කාලයක බුදුවරු පහළ වෙලා නැහැ. නමුත් මේක මහා පුදුම දෙයක්. මේ මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා නැවත මිනිස්යෝගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණ කාලේ නැවත බුදු කෙනෙක් පහළ වුණා. ඒක කතා වෙනවා කප්පකාසේ කලියුගේ බුද්ධුපාදෝ අහෝ මහච්චරියං හුතවහ මහජ්ජං ජාතං පමුදිත මකරන්ද මරවින්දන්ති. නිරාගිනි මැදින් පැන නැගුණ
මහා පියුමක් පිපිලා ඒකේ තියෙන රොන් කෙසරු සලලා සුවඳ විහිදවනවා වගේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ට අඩු වෙච්ච කාලයක මෙතෙක් බුදවරු පහළ වෙච්ච නැති කාලයක පුංචි ඉඩකඩක චූටි අවුරුදු 45ක වගේ පොඩි කාලයකට බුදු කෙනෙක් පහළ වුණානේ. මේක මහා පුදුමයක් කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වීම සම්බුද්ධ වංශ කතාවේ මහා ආශ්චර්යයක්. බුදුවරු මේ වගේ පෞකාර යුගවල උපදින්නේ නැහැ. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය, මව්පියන්ට ගුරුවරුන්ට සලකන්නේ නැති, පින්පව් විශ්වාස කරන්නේ නැති යුගවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඔයාලා දන්නවද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොටම මිනිස්සු ලෝකෙම පන්සිල් පද පහම රකිනවා. හේතුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේට කලින් සක්විති රජුරෝ පහළ වෙලා ජීවමානව ඉන්නවා. සංක කියන මේ සක්විති රජුරෝ. ඒ සක්විති රජතුමාගේ විවස්ථාව තමයි පන්සිල් පද පහ. ඒ කාලේ කවුරුවත් අම්මා ගෙන් එළියට දාලා නැහැ. තාත්තා ගෙන් එළියට දාලා නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය දේශනා කිරීම පමණක්ම ප්‍රමාණවත්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නිරාගිනි මැද නෙළුමක් පිපෙනවා වගේ එකක්. උපමාවකින් කිව්වොත් ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ජීවමානව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න අපිට බැරි වුණා. මහා වාසනාවන්ත මිනිසුන් නෙවෙයි අපි. ඊළඟට රහතන් වහන්සේලා යුගයේ තිබ්බා. මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ තිබ්බා. අපිට පිහිට ගන්න බැරි වුණා. මේ අවසානයේ මේක නැසිලා බෝධි පූජාවකට පමණක් සීමා වෙච්ච කාලයක එහෙමත් නෙවෙයි. ලංකාවේ උපසම්පදා ආන්දර නමක් නැති වෙන තැනට ඇවිල්ලා නුවර යුගයේ සිවුරක් දාගෙන වලව්වක ඉන්නවා වගේ ඉන්න කාලයක් ඇවිල්ලා ගණන්නාන්සෙලගේ යුගයේ පන්සිල් පද පහවත් සිවුර දාගත්ත කෙනා දන්නේ නැති තැනට ඇවිල්ලා ආය සංඝයා උපසම්පදාව රැගෙන ඇවිල්ලා ආය හැදිලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ යුගයේ කතා වෙන එකම ඊළඟ ආශ්චර්යය. මේක මහ පුදුමයක්. මේ අත්වලින් සෑයවල් බැඳි විහෙර විහාර සම්බුද්ධ මාලිකා බැඳි අපි අතින් පින් කෙරෙනවා කියන එක මහ පුදුමයක්. අපිට ළඟදී රුසියාවේ තරුණ පුතාලා දෙන්නෙක් හම්බ වුණා. එක ළමයෙකුට අවුරුදු 23යි අනිත් එක්කෙනාට අවුරුදු 19යි. එයාලා අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. තුන මරණින් මත්තේ උපතක් හැදෙන හැටි ස්වාමීන් වහන්සේලා විස්තර කළා. ඒ ළමයිට හරි පුදුමයි. එයාලා කියනවා එයාලගේ ජීවිතේ මැරුණාට පස්සේ දෙවියන් එයාලව කන්ට්‍රෝල් කරනවා මිසක් ආයෙත් ඉපදෙන එකක් ගැන එයාලා දන්නේ නැහැ කියලා. පින්වතුනි මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ජනයා ඉන්නවා මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැති, දන්නේ නැති, අහලා නැති, මැරෙනවට පස්සේ ආ ඉපදෙනවා කියලා විශ්වාසයක් නැත්තම් ඔවුන් ජීවිතේ වැඩිපුරම
ඔවුන් ජීවිතේ ජීවත් වෙන්නෙම මේ ජීවිතේ සතුටු කරන්න. එතකොට ඒ කරන දේ හොඳ දේවල්ද නරක දේවල්ද යාළ වෙන් කරන්නේ නැහැ. මේ මිනිස්සු පාලනය කරන්න එකම එක දෙයයි තියෙන්නේ. රටේ නීතිය විතරයි. ඒ රටේ නීතිය විතරයි මේ මිනිස්සු පාලනය කරන්න තියෙන්නේ. සත්තු ලස්සනට සත්තු ඉන්න ඕනකොට එයාලා නීතියෙන් කියන සත්තු මරන්න එපා. සත්තු වැඩි වෙනවා. ඒ පාරට සත්තු පනිනවා. වාහනවල හැප්පෙනවා. ඊට පස්සේ රජයෙන් නියෝගයක් දෙනවා. දැන් ඔයාලට තුවක්කු වලට ලයිසන් දෙනවා. ඔයාලා සත්තු මරන්න. ඒතර ඔක්කොම සත්තු පාරේ මොන ගහින එක මරන්න. රටේ නීතියෙන් ක්‍රියාත්මක වෙනවා මිසක් අපි කරන හොඳ දේවල් අපි අරන් යනවා නරක දේවල් අරන් යනවා පින්පව් කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැති අහලා නැති කෝටි සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඔයා ඒ පවුලක ඉපදුනොත් මැරිලා ගිහිල්ලා ඔයා දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ ඒවා. ඔයත් ඒ ගොඩට අපි මේ ජීවිතේ පිළිසරණක් හදාගත්තේ නැත්තම් තමන් මැරිලා ඒ වගේ තැනක උපදින්නේ නැහැ කියලා 100% කරුණ සහිතව කියන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න එහෙම කෙනෙක් නැහැ. හිටියොත් සෝතාපන්න කෙනෙක්. අපි කොයි පවුල් වල ඉපදෙන්න පුළුවන්. කෙන් මනුස්ස ආත්ම භාවය ඔය. තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝක, නිරය මේ අපි ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ තව පොඩි කාලයක්. මෙතන අවුරුදු 50 පැනපු අම්මලාට තව අවුරුදු 10යි 15යි. උපරිම. ඒ කියන්නේ ඔයා මැරෙනවා කියන්නේ ඔයාට සාක්කිය ආවා. ඔයාගේ කෙස් පැහෙනවා කියන්නේ ඔයා මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ හැම රැලි වැටුණා කියන්නේ ඔයා මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ දත් ගැලවෙනවා කියන්නේ මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. ඔයාගේ හැම රැලි වැටෙනවා කියන්නේ මැරෙන්න ළඟයි කියන්නේ සාක්කියක්. මේ ඔබ ඉදිරියට මරණේ දූතයෝ පැමිණෙනවා. තව ටික කාලෙයි අපිට ඉන්න තියෙන්නේ.